උසස් පෙළ භූගෝල විද්‍යාව සඳහා අපි අද අලුත් පාඩමක් සාකච්ඡා කරන්න හදන්නේ. ඒ පාඩමට අදාළව මාතෘකාව බෝඩ් එකේ තියෙනවා 1.50,000 සිතියමක පිහිටීම දක්වන ආකාරය කියන එක පිළිබඳව. සිතියමක පිහිටීම දක්වන ආකාරය ඉතාම වැදගත් වෙනවා. මොකට ඕනෑම සිතියමක ප්‍රධානතම මූලිකාංග තුනක් තියෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේවා තමයි ප්‍රධානතම මූලිකාංග. පරිමාණය, පිහිටීම, දිශාව. සිතියම් වල තියෙන ප්‍රධානතම මූලිකාංග තුන තමයි ලියලා තියෙන්නේ. මේකෙන් අපි මේ පරිමාණය පිළිබඳව මීට කලින් වීඩියෝ එකකදී පුළුල් ලෙස සාකච්ඡා කරලා තියෙන හන්දා අපි මේ තීරණය කරා මේ පාඩමෙන් කරන්න ඕනේ කියලා ඉතාල වැදගත් වෙන මාතෘකාවක්. 1.50,000 මූලක්ෂණාත්මක සිතියමක පිහිටීම දැක්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ සඳහා මම යොදා ගන්නවා ශ්‍රී ලංකා 1.50,000 මූලක්ෂණාත්මක සිතියම 92කින් 55 වෙනි සිතියම හැටියට තියෙන පත්‍රාංග 55 යටතේ තියෙන මහියංගනේ සිතියම ප්‍රයෝගය කරගෙන සිතියමක පිහිටීම දක්වලා තියෙන ආකාරය කොහොමද කියලා අපි සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඉස්සරම වෙලා බලන්න ඕන අපි මේ පිහිටීම කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. නිතරම භූගෝල විද්‍යාවට සහ සිතියම් වලට පාදක වන්නේ පෘථිවි ගෝලය. එතකොට ගෝලාකාර වස්තුවක් වන පෘථිවිය මතු පිට කිසියම් ස්ථානයක් පිහිටලා තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න ක්‍රමය. අතීතයේ සිටම මේ පිහිටීම් පිළිබඳව සිතියම් විද්‍යාවේදී ලොකු අවධානයක් තිබිච්ච දෙයක්. මේ පිහිටීම කියන එක ගත්තහම මේක මේ වර්තමානයේදී නූතන තාක්ෂණික මෙවලම් භාවිතා කරලා පෘථිවිය මතු පිට ඕනෑම ස්ථානයක පිහිටීම දක්වන ක්‍රම ශිල්ප තියෙනවා. ඉතින් අපි ඒ ක්‍රම ශිල්ප පිළිබඳවත් ඉගෙන ගන්න ඕනේ. ඉස්සර වෙලා අපි මේකෙදි බලමු මේ 1.50,000 සිතියම ශ්‍රී ලංකාව සඳහා හදලා තියෙන 1.50,000 සිතියම පිහිටීම දක්වලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට පිහිටීම කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට ඕනෑම ස්ථානයක් තියෙන්නේ කොතනද කියලා හඳුනා ගන්න තියෙන ක්‍රමය තමයි පිහිටීම කියලා කියන්නේ. එතකොට මේ පිහිටීම දැක්වීම සඳහා යොදා ගන්න ක්‍රමවේදය කොහෙද දැන් අපි ගත්තොත් අපි මේ ශ්‍රී ලංකාවේ තමයි මේ මහියංගනේ කියන ස්ථානය අපි පිළිලා තියෙන. එතකොට අපි ඉස්සර වෙලා මේ ශ්‍රී ලංකාව කියන එක පිහිටලා තියෙන්නේ කොහෙද කියන එක පිළිබඳ ඉස්සර වෙලා බලා ගන්න ඕනේ. ඒ සඳහා අපිට නිතරම උපකරණයක් විදිහට මෙවලමක් විදිහට අපි භාවිතා කරන ආදර්ශ ගෝලයේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ඉස්සර වෙලා මෙන්න මේ කටුසටහනින් අපි බලන්න. මෙන්න මේ විදිහට ගත්තොත් අපි මේ විදිහට ආදර්ශ ගෝලයේ සටහනක් අඳිනවා. මේ තමයි සමකය. මේ තමයි දේශාංශ මධ්‍ය දේශාංශය. මධ්‍ය දේශාංශය කියන්නේ බිඳුවේ දේශාංශය. සමකය කියන්නේ බිඳුවේ වටිනාකම. මේ පැත්තට උතුරු අක්ෂාංශ විහිදෙනවා මෙහෙම. මම අඳිනවා මෙන්න මෙහෙම. අපි හිතමු මේ අඳින්නේ අක්ෂාංශ 5 කියලා. මේ විදිහට තව අක්ෂාංශ මෙහෙම විහිදෙනවා. අපිට මේ ශ්‍රී ලංකාව වැදගත් වෙන නිසා මම උතුරු වර්ග ගෝලයේ විතරක් පෙන්වන්න කරමින් මේක අඳින්න සූදානම් වෙන්නේ. ওই තමයි අක්ෂාංශ. අක්ෂාංශ බිඳුවේ ඉඳලා අමිතල 90 දක්වාම අක්ෂාංශ විහිදෙනවා. ඊට පස්සේ දේශාංශ. දේශාංශ වැදගත්. දැන් මේ අඳලා තියෙනවට කියන්නේ උතුරු අක්ෂාංශ කියලා. ඊට පස්සේ අපි දේශාංශ අඳිනවා. මේ බිඳුවේ දේශාංශ ඊට පස්සේ මෙහෙම දේශාංශ අපිට අඳින්න පුළුවන් මේ විදිහට. මේ අඳින දේශාංශ. මම මේ පාඩමේදී විශේෂයෙන් යොදාගන්නේ අපේ ශ්‍රී ලංකා භූමිය ශ්‍රී ලංකාව පිහිටලා තියෙන දේශාංශ සහ අක්ෂාංශ පවණ. ඒ කියන්නේ උතුරු අක්ෂාංශ සහ නැගෙනහිර දේශාංශ තමයි අපි අඳලා තියෙන්නේ. දැන් මේ පැත්තට විහිදෙන දේශාංශ නැගෙනහිර දේශාංශ. මේ නැගෙනහිර දේශාංශ තමයි මේ පෙන්වන්න කරලා තියෙන්නේ. එතකොට මේ උතුරු අක්ෂාංශ සහ නැගෙනහිර දේශාංශ අතරේ අපි කියනවා ශ්‍රී ලංකාව පිහිටලා තියෙන ස්ථානය මම මෙතනින් සලකුණු කරනවා. මෙන්න මෙතන වගේ තැනක තමයි පිහිටලා තියෙන්නේ. මෙතනින් මෙහෙම පෙන්නනවා කරා. මේ තියෙන්නේ ওই තමයි ශ්‍රී ලංකාවේ පිහිටීම. ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5යි 10යි අතර නැගෙනහිර දේශාංශ 79යි 82යි අතර තමයි පිහිටලා. එතකොට මේ දේශාංශ ඔක්කොම මෙහෙම වක්‍ර රේඛානේ. අක්ෂාංශ වක්‍ර රේඛා. දැන් සිතියම් කරණයේදී කරන්නේ මේ වක්‍රභාවයේ පැතලි තලයකට ගේනවනේ. මේ පැතලි තලයකට ගෙනාවට පස්සේ මෙන්න මේ විදියට මම මෙතනින් අඳින්න මේ තියෙන්නේ සිතිය. මේ තියෙන්නේ 79 වෙනි දේශාංශය, මේ තියෙන්නේ 82 දේශාංශය, මේ උතුරු අක්ෂාංශ 5,
මේ උතුරු අක්ෂාංශ 10යි. මේ තුල තමයි මේ කොටුදැලිය තමයි ශ්‍රී ලංකා භූමිය පිහිටලා තියෙන්නේ. ශ්‍රී ලංකාව පිළිලා තියෙන්නේ 79.82යි අතර. එතකොට මුළු රට සඳහාම තමයි 79.82 අතර පිළිලා තියෙනවා කියලා මේ විදිහට අපේ සිතියමට එන්නේ. මේ තුල තව මේ විදිහට දේශාංශ කොටුදැල සහ මේ අතට අක්ෂාංශ කොටුදැල විහිදෙනවා. ඒ උතුරු අක්ෂාංශ 5යි 10යි අතර සහ නැගෙනහිර දේශාංශ 79යි 82 අතර තමයි ශ්‍රී ලංකාව පිළිලා තියෙන්නේ. දැන් අපිට වැදගත් වෙන්නේ මොකක්ද? භූලක්ෂණාත්මක සිතියමක අපි කියන එකේ තියෙන ගුණාත්මක ලක්ෂණය ප්‍රයෝජනවත් භාවයක් හැටියට තියෙන ඕනෑම ස්ථානයක නිරපේක්ෂ පිහිටීම හඳුනා ගන්න පුළුවන් කියලා. එතකොට නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ මෙන්න මේ අක්ෂාංශ දේශාංශ කොටුදැල අනුව කිසියම් ස්ථානයක පිහිටීම පෙන්වන කරන එකට අපි කියනවා නිරපේක්ෂ පිහිටීම කියලා. අපි ඉස්සර වෙලා බලමු මේ සිතියම මේ අපේ 150 සිතියමේ කොහොමද පිහිටීම දක්වන්නේ කියලා. පිහිටීම දක්වන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි එකක් තමයි ගෝලීය කණ්ඩායමක අනුව පිහිටීම. දෙක ජාතික කණ්ඩායමක අනුව පිහිටීම. 150 භූලක්ෂණාත්මක සිතියමේ ගෝලීය කණ්ඩායමක අනුව පිහිටීම පෙන්වන්න කරලා තියෙනවා. ජාතික කණ්ඩායමක අනුව පිහිටීම පෙන්වන්න කරලා තියෙනවා. එතකොට දැන් ඉස්සර වෙලා මම යන්නේ ගෝලීය කණ්ඩායමක වලට. ගෝලීය කණ්ඩායමක කියන්නේ මෙන්න මේක. මේ දෙන්නේ අක්ෂාංශ සහ මේ අක්ෂාංශ සහ දේශාංශ කොටුදැල අනුව කිසියම් ස්ථානයක පිහිටීම පෙන්වන්න කරනවා නම් ඒකට කියනවා අපි ගෝලීය කණ්ඩායමක අනුව පිහිටීම පෙන්වන්න කරනවා කියන්නේ. එතකොට දැන් මේ ගෝලීය කණ්ඩායමක විහිදෙන්නේ අපේ 79.82 අතර පරාසයක තමයි විහිදෙන්නේ. ඒ දේශාංශ විතරයි විහිදෙන්නේ. 5යි 10යි අතර තමයි අක්ෂාංශ විහිදෙන්නේ. එතකොට අපේ මේ 150 භූලක්ෂණාත්මක සිතියමේ ගෝලීය කණ්ඩායමක පෙන්වන්න කරන්නේ කොහොමද කියලා අපි මේ සිතියම ළඟට ගිහින් බලන්න තමයි දැන් හදන්නේ. එතකොට මේ සිතියමේ මේ කණ්ඩායමක විහිදීම පෙන්වන්න කරන විට 150,000 සිතියමට ඒක ආදේශ කරලා තියෙනවා කලා 5න් 5ට පෙන්වන්න කිරීම සඳහා. කලා 5න් 5ට පෙන්වන්න කරනවා. දේශාංශත් එහෙමයි පෙන්වන්න කරන්නේ. අක්ෂාංශත් ඒ විදිහට තමයි පෙන්වන්න කරන්නේ. එතකොට ඒක හරි සුවිශේෂයි. ඒක හරි සුවිශේෂයි කියලා කියන්නේ දැන් අපිට මේ ශ්‍රී ලංකාව දේශාංශ 79.82 අතර තිබුණා කිව්වට අපිට මේ මහියංගනේ කියන ප්‍රදේශයේ දේශාංශ මොනවද කියන එක අපිට මේකෙන් හිතා ගන්න විදියක් නැහැ. ඒ නිසා අපි මේ භූලක්ෂණාත්මක සිතියම විශේෂයෙන් ශ්‍රී ලංකාව සඳහා සම්පූර්ණයෙන් හදලා තියෙන මේ සිතියම ඉතාම මැනවින් පෙන්වන්න කරලා තියෙනවා ගෝලීය කණ්ඩායම් කරන කොහොමද පෙන්වන්න කරන්නේ කියලා. ඒතර මම මේකෙන් පෙන්වන්න කරන්න මේ මහියංගනේ සිතියම ගත්තට පස්සේ මහියංගනේ සිතියම දැන් මේ සිතියම් වල මේ කණ්ඩායම්ක වටිනාකම් පෙන්වන්න කිරීම සඳහා මෙන්න මේ ඇතුළු වට තීරුව තමයි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ ඇතුළු වට තීරුව. මෙන්න මේකේ තමයි ඇතුළු වට තීරුව පෙන්වන්න කරනවා ගෝලීය කණ්ඩායම්කයි ජාතික කණ්ඩායම්කයි දෙකම. දැන් අපි ඉස්සර බලමු ගෝලීය කණ්ඩායම්කේ. දැන් මෙතන පෙන්වන්න කරනවා මේ මහියංගන සිතියම පෙන්වන්න කරන ස්ථානයේ දේශාංශ 80යි කලා 50 ඊට පස්සේ 80යි කලා 55 ඊළඟට 81 සහ 81යි කලා 5 කියන දේශාංශ පරාසය තුළ මහියංගනේ පිහිටලා තියෙනවා කියන. අක්ෂාංශ වටිනාකම් ගත්තොත් මේ තීරුව මෙහෙම ඉහළට අක්ෂාංශ පෙන්වන්න කරනවා. මෙතන අක්ෂාංශ 7යි කලා 15 තියෙනවා. ඊට පස්සේ 7යි කලා 20 පෙන්වන්න කරනවා. ඊළඟට 7යි කලා 25 පෙන්වන්න කරනවා. කලා 5න් 5ට අක්ෂාංශ සහ දේශාංශ වටිනාකම් මේ සිතියමේ පෙන්වන්න කරලා තියෙනවා. එතකොට ඊටාම ගෝලීය කණ්ඩායමක පිහිටීම ඊටාම හොඳින් පෙන්වන්න කරනවා මේ 150,000 සිතියමේ සුවිශේෂ විදියට. මේක බලා ගැනීමට අවශ්‍ය නිසා මම මේ සමීප රූපයක් අරගෙන වීඩියෝ කරලා පෙන්වන්න කරන්නම්. මෙන්න මේ විදියට තමයි මේ සිතියමේ මේ මම අර ඉස්සෙල්ලා කියපු වටිනාකම් තියෙන කියලා ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ 80යි කලා 50 තියෙනවා. ඊට පස්සේ තව මෙහාට එනකොට 80යි කලා 55 පෙන්වන්න වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට යනකොට 81යි කලා 5 ওই විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අක්ෂාංශ ගත්තාම උතුරු අක්ෂාංශ 7යි කලා 25 ඊට පහළින් උතුරු අක්ෂාංශ 7යි කලා 20 පෙන්වන්න කරලා තියෙනවා. ඊට පස්සේ මේ වට තීරුවේ පහළ කොටසෙත් ඒ විදිහටම ওই විදිහට මේ තියෙන්නේ
81යි නැගෙනහිර දේශාංශ 81යි කලා 5. ඒ විදිහට මෙහෙම ගිහිල්ලා ආපහු මෙතනින් මේ තීරුවේ පෙන්වන්න කරනවා. මේ තියෙන්නේ උතුරු අක්ෂාංශ 7යි කලා 20. ඊට උඩින් උතුරු අක්ෂාංශ 7යි කලා 25 යනාදී විදිහට පෙන්වන්න කරලා තියෙනවා. තව විශේෂ දෙයක් තියෙනවා. මේ අක්ෂාංශ සහ දේශාංශ ඡේදනය වන ස්ථාන 1.50000 සිතියමේ පෙන්වන්න කරනවා. මෙන්න මේ ආකාරයට සලකුණකින් කතර සලකුණකින් පෙන්වන්න කරනවා. මෙන්න මෙතන බලන්න. මේ ස්ථානය පෙන්නනවා. මේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ අක්ෂාංශ සහ දේශාංශ ඡේදනය වන ස්ථානයේ සිතියමේ හැම තැනකින්ම ඒක පෙන්වුම් වෙලා තියෙනවා. ඒ ස්ථාන වලින් අපිට මේ අක්ෂාංශ සහ දේශාංශ ඡේදනය වන ස්ථානවල ලකුණු කරපු ස්ථාන බලාගත්තොත් ඒවෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ සිතියම මත කොටු දලක් ඇඳ ගැනීමට. එතකොට ওই තමයි මම පැහැදිලි කරේ කිව්වේ 1.50000 සිතියමේ කොහොමද ගෝලීය ඛණ්ඩාංක වටිනාකම් පෙන්වන්න කරලා තියෙන්නේ. එතකොට අපි බලාගත්තා මහියංගන සිතියමේ ගෝලීය ඛණ්ඩාංක විහිදීම කොහොමද කියන එක පිළිබඳව. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා කෙටියෙන් සාකච්ඡා කරනවා මේ මොනවාද මේ ජාතික ඛණ්ඩාංක කියලා කියන්නේ. ජාතික ඛණ්ඩාංක වලනොත් 1.50000 සිතියමේ පිහිටීම පෙන්වන්න කරලා තියෙනවා. ජාතික ඛණ්ඩාංක පිළිබඳ මෙන්න මේ විදිහට අපිට ජාතික ඛණ්ඩාංක කියලා කියන්නේ ඕනෑම සිතියමක් නිර්මාණය කරන අවස්ථාවේදී එම රටට අදාළව සකස් කරගනු ලබන කොටු දැල්ට කියනවා ජාතික ඛණ්ඩාංක ජාලය කියලා. ඒ ජාතික ඛණ්ඩාංක ජාලය හදලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ජාතික ඛණ්ඩාංක ජාලය සකස් කිරීමේදී ශ්‍රී ලංකා මිනිඳුරු දෙපාර්තමේන්තුව විසින් මෙන්න මේ ආකාරයට පිදුරු තලාගල මුදුනේ සිට කිලෝමීටර් 200ක් බටහිරට ගිහිල්ලා තව කිලෝමීටර් 200ක් දකුණට ගිහිල්ලා මෙන්න මෙහෙම හම්වන ස්ථානයේදී ඛණ්ඩාංක මූලය සකස් කරගෙන තියෙනවා. ජාතික ඛණ්ඩාංක ජාලයේ ඛණ්ඩාංක මූලය. ඛණ්ඩාංක මූලයේ ඉඳලා මේ පැත්තට සිරස් හතක ශ්‍රී ලංකාව මත ඇඳලා තියෙනවා කොටු දැලක්. මේ විදිහට කිලෝමීටර් 5න් 5ට. මේ පැත්තට තඳිනවා කොටු දැලක් කිලෝමීටර් 5න් 5ට. ඔන්න ඔය විදිහට භූමිය මත අඳින ලද කිලෝමීටර් 5න් 5ට පෙන්වුම් දුර ප්‍රමාණයන් දුරාවකාශයන් පෙන්වුම් කරන කොටු දැලක් ඇඳලා ඒ කොටු දැල සම්බන්ධ කරලා තියෙනවා 1.50000 සිතියම් සෑම සිතියමකම මේ ඛණ්ඩාංක ජාලය ගෝලීය ජාතික ඛණ්ඩාංක ජාලය පෙන්වුම් වෙනවා. ජාතික ඛණ්ඩාංක ජාලය අනුව කිලෝමීටර් 5න් 5ට පෙන්වුම් කරනවා. ඛණ්ඩාංක මූලයේ ඉඳලා ඕනෑම සිතියමකට තියෙන දුර ප්‍රමාණය කොච්චරද කියලා ඒකෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ විදිහට මහියංගන සිතියම ගත්තොත් මේ හරිය තමයි මහියංගන සිතියම තියෙන්නේ මේ ප්‍රදේශය. එතකොට ඛණ්ඩාංක මූලයේ ඉඳලා මේ පැත්තට නැගෙනහිරට කිලෝමීටර් කීයක් ගිහිල්ලාද ආයි උතුරට ගිහිල්ලා මේ සිතියම හම් වෙන තැන සටහන් කරනවා. මෙන්න මේ ස්ථානේ 1.50000 සිතියමේ මෙතන සඳහන් වෙනවා. නැගෙනහිරට කිලෝමීටර් 200ක් සහ උතුරට කිලෝමීටර් 225ක් ගියාම මහියංගන සිතියම හම් වෙනවා කියලා. ඒ කියන්නේ මේ පැත්තට කිලෝමීටර් 200ක් ගිහිල්ලා මේ පැත්තට තව කිලෝමීටර් 225ක් ගියාම තමයි මහියංගන සිතියම හමු වෙන්නේ කියන එක පිළිබඳ සෑම සිතියමකම සටහන් කරලා තියෙනවා. එතකොට ඛණ්ඩාංක ජාලයේ වටිනාකම් ඒ පටන් ගන්නා ස්ථානයේ ඉඳලා 225 ඉඳලා කිලෝමීටර් 5න් 5ට මේ සිතියම පෙන්වන්න කරනවා. නිල් පාට රේඛා සමූහයක් සිතියම මත පෙන්වන්න කරනවා. ඒ තමයි ජාතික ඛණ්ඩාංක ජාලය. මම මේකෙත් ඔයාලට සමීප රූපයක් අරගෙන පෙන්වන්න කරන්නම් කොහොමද කියලා ජාතික ඛණ්ඩාංක ජාලයේ සිතියමේ විහිදිලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට බලන්න.
දැන් මෙතන බලන්න මේ මුලින්ම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා කිලෝමීටර් 225ක් උතුරට සහ කිලෝමීටර් 200ක් නැගෙනහිරට ගියහම තමයි කණ්ඩාංක ජාලයේ අනුව මහියංගනයේ වටිනාකම තියෙන්නේ. මේ බලන්න ඊට පස්සේ 230 තියෙනවා. ඊට පස්සේ 235 ඊළඟට 240 ඊළඟට 245 අවසානයේ 250 කිලෝමීටර් 5න් 5ට පෙන්නනවා. මෙන්න මේකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ නිල් පාට කොටු දැල. මේ සිටියේ මේ පෙන්නන්නේ හැමතැනම මේ නිල් පාට කොටු දැලක් තියෙනවා. මේ තමයි ජාතික කණ්ඩාංක ජාලය. ඊට පස්සේ නැගෙනහිරට තියෙන වටිනාකම කිලෝමීටර් 200 ඉඳලා 200 205 210 215 220 මේ විදියට කිලෝමීටර 5න් 5ට ජාතික කණ්ඩාංක ජාලය විහිදෙන ආකාරය ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදියට මේ තියෙන්නේ සිතියම මේ විහිදෙන කොටු දැල තමයි මේ ඔයගොල්ලන්ට මනමින් පෙන්වන්න කරන්නේ. අන්න ඒ විදියට ගත්තහම මේ කණ්ඩාංක ජාලය අනුව ජාතික කණ්ඩාංක ජාලය අනුව සිතියමක පිහිටීම පෙන්වන්න කරලා තියෙන කොහොමද කියලා ඔයාලට වටහා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක යොදාගෙන 1.50000 සිතියම් වල පෙන්වන්න කරනවා. ලොකේෂන් එහෙම නැත්නම් පිහිටීම කොහොමද කියලා මේක පෙන්වන්න කරනවා. බලන්න මේ සිතියම මැද මහියංගන සිතියම් පෙන්වන්න කරනවා. අවට තියෙන සිතියම් 8ක් උපයෝගී කරගෙන සාපේක්ෂ පිහිටීම පෙන්වන්න කරනවා. මේ සඳහා යොදාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා කොටු දැල නැත්නම් ජාතික කණ්ඩාංක ජාලය නැත්නම් ග්‍රිඩ් ජාලයෙන් අනුව තමයි මේක පෙන්වන්න කරන්නේ. මේ බලන්න මහියංගන සිතියමේ උතුරු පැත්තෙන් පල්ලේගම සිතියම, දකුණු පැත්තෙන් හඟුරන්කෙත සිතියම සහ ඊශාන පැත්තෙන් මහඔය, නැගෙනහිර පැත්තෙන් පඩිය තලාව, ගිනිකොණ පැත්තෙන් බිබිලේ යනාදී විදියට අවට තියෙන සිතියම් එක්ක සම්බන්ධ කරලා සාපේක්ෂව පිහිටීම මේ සිතියමේ පිහිටීම පෙන්වන්න කරලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදියට තමයි 1.50000 සිතියමේ පිහිටීම කියන එක දක්වලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපේ ලොකු අවධානයක් තියෙන්නට ඕන. විශේෂයෙන් මේ සිතියම් නිර්මාණය කිරීමේදී දක්වලා තියෙන පිළිබඳ තියෙන සැලකිල්ල සහ උනන්දුව ඊටාම නිවැරදිව කිසියම් ස්ථානයක පිහිටීම හඳුනා ගැනීම සඳහා මේ සිතියම භාවිතා කරනකොට ගෝලීය වශයෙන් ඉන්නේ කොතනද, සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්නේ කොතනද කියන එක බලා ගන්න පුළුවන් වෙන විදියට මේ සිතියම සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. මම හිතන්නේ අදට මේ වීඩියෝ එකේ ප්‍රමාණවත් අපි සාමාන්‍ය දැනීමක් විශේෂ දැනීමක් ලබා ගත්තා. පිහිටීම් පෙන්වන්න කරන ආකාරය අපි ඊගා වීඩියෝ එකේ බලාපොරොත්තු වෙනවා. දිශාව කියන එක කොහොමද 1.50000 සිතියමේ භාවිතා කරන්නේ කියන එක පිළිබඳව. එහෙනම් අද පාඩම අවසానයි. ආයුබෝවන්.